දැනට ලෝකෙ වේගවත්ම කායක තමයි මේ තියෙන්නේ. නම යැන්වොන් U9 Extreme. රෙකෝඩ් එක පැයට කිලෝමීටර් 496ක්. එතකොට මේ තමයි කලින් රෙකෝඩ් එක තිබ්බ SSC Tuatara. රෙකෝඩ් එක පැයට කිලෝමීටර් 532ක්. What the shit? හරි පොඩකින් අද කතා කරමු මේ රෙකෝඩ්ස් පටලැවිල්ලගෙන. 2025 සැප්තැම්බර් 14 වෙනිදා BYD සමාගමේ සබ් බ්‍රෑන්ඩ් එකක් වුණු යැන්වොන් සමාගමේ U9 Extreme කියන හයිපර් කායක යොදාගෙන එකල ලෝකේ වේගවත්ම කායකට තිබ්බ ස්පීඩ් රෙකෝඩ් එක බ්‍රේක් කරා. රෙකෝඩ් එක සටහන් වුණේ පැයට කිලෝමීටර් 496.2 විදියට. මේ කායක ගැන පොඩ්ඩක් කිව්වොත් ඉලෙක්ට්‍රික් මෝටර්ස් 4කින් සම්බන්ධිතව ආසන්න වශයෙන් අශ්වබල 3000ක බලයක් මෙය මුදාහරිනවා. එතකොට SSC ල තිබු කලින් රෙකෝඩ් එක බොරුවක්ද? 2020 ඔක්තෝබර් වල උතුරු ඇමරිකානු සමාගමක් වුණු SSC සමාගම එයාලගේ Tuatara හයිපර් කායක යොදාගෙන ඒ වන විට මේ රෙකෝඩ් එකේ අයිතිකරුවණු Bugatti Chiron Super Sport 300 Plus එක තියපු පැයට කිලෝමීටර් 490ක රෙකෝඩ් එක තමන් සතු කරගන්නවා. අලුත් රෙකෝඩ් ස්පීඩ් එක උනේ පැයට කිලෝමීටර් 532ක්. නමුත් මේ රෙකෝඩ් එකේ ඇකියුරසි එක ගැන කා එන්තූසියස්ලා සහ එක්ස්පර්ට්ස්ලා ප්‍රශ්න මත කරපු නිසා නැවත 2021 දී වෙරිෆයිඩ් රීරන් එකක් කරනවා. එවිට වේගය සටහන් වුණේ පැයට කිලෝමීටර් 455ක් විදියට. ඒ කියන්නේ ඔව් SSC ල එතකොට කරේ බොරුව. එතකොට BYD යැන්වොන් U9 Extreme එක තිබ්බ මේ රෙකෝඩ් ලිස්ට් එකේ දෙවෙනියට ඉන්නේ Bugatti Chiron එක. ඒ නිසා BYD යැන්වොන් එක මේ ටයිටල් එක ගත්ත එකම ඉලෙක්ට්‍රික් ප්‍රොඩක්ෂන් කායක විදියට වාර්තා පොත් අතරට යනවා. ඔයාලා Instagram ඉන්නව නම් අපිව ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනව නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. එමෙන්ම මේ වගේ වැදගත් අපූර්ව මෝටර රථ තොරතුරු ඔයාලගේ TikTok feed එකට ගෙන්න ගන්න ඕන නම් Baos Wheels අපිව ෆලෝ කරලා තියාගන්න.